Battery ay a power store o a device o එකකට අපශුපබර. අද අපි බලමු කැපැසිටර් එක කියන්නේ මොකක්ද? ඒක වැඩ කරන්නේ කොහොමද කියලා. කැපැසිටර් කියන්නේ විදුලි charge එක తాවකාලිකව ස්ටර් කරන passive electronic component එකක්. මේක metal plates දෙකක් සහ ඒ අතර dielectric කියන insulating material එකකින් හදා තියෙනවා. වෝල්ටේජ් එක දානකොට එක සයිඩ් එකට පොසිටිව් charge එකත් අනෙක් පැත්තට නෙගටිව් charge එකත් එකතු වෙනවා. ඒකෙන් එනර්ජි ස්ටෝර් වෙනවා. කැපැසිටර් එක ක්වික්ලි charge වෙලා සර්කිට් එකට එනර්ජි රිලීස් කරනවා. බැටරි එක දිගු කාලයක් පවර් දෙනවා. කැපැසිටර් එක ඉන්ස්ටන්ට් පවර් එක දෙනවා. කැපැසිටර් එක DC බ්ලොක් කරනවා. AC සිග්නල්ස් පාස් කරන්න පුළුවන්. කැපැසිටර් භාවිතා වෙනවා පවර් සප්ලයි ස්මූත් කරන්න, noise remove කරන්න, radio circuits වලක motor start කරන්න. Common types: ceramic, electrolytic, film, variable. මේ වගේ electronics lessons තවත් බලන්න subscribe කරන්න. See you next video. එලෙක්ට්‍රික් සර්කිට් එකක කරන්ට් කන්ට්‍රෝල් කරන පොඩි කොම්පොනන්ට් එකක් තියෙනවා. එක තමයි රෙසිස්ටර්. රෙසිස්ටර් කියන්නේ විදුලි ධාරාව පාලනය කරන ඩිවයිස් එකක්. රෙසිස්ටර් වැලියු එක හඳුනා ගන්න කලර් කෝඩ් යූස් කරනවා. ඒකෙන් රෙසිස්ටන්ස් වැලියු එක දැනගන්න පුළුවන්. ඕම්ස් ලෝ අනුව වෝල්ටේජ් අයිම්ස් කරන්ට් ඕල්ටු රෙසිස්ටන්ස්. රෙසිස්ටර් එක රෙසිස්ටන්ස් ලබා දීලා කරන්ට් එක කන්ට්‍රෝල් කරනවා. LED එකක් බර්න් වෙන්නේ නැතිව ප්‍රොටෙක්ට් කරන්න රෙසිස්ටර් එකක් යූස් කරනවා. රෙසිස්ටර් වල ටයිප් කිහිපයක් තියෙනවා. ෆික්ස්ඩ් රෙසිස්ටර්, variable resistor, thermistor, LDR teen.